ඉතින් පේනවනේ වර කමඳුළු වගේ පේනවනේ පාට බලන්න මේ වගේ නේ. සූර්යයන් පෙරේතයන්ට උපහාරයක්ම වේවා. ඉතින් good morning. පොඩ්ඩක් යන්නේ සූර්යයන් කන්න කියලා. මේ දවස්වල සෑහෙන අඩුවට දූරයෙන් තියෙනවා. ගණන් අඩුම දූරයෙන් එහෙන් අරන් කමුවා. ගණන් අඩු මේකේ. ඒ කියන්නේ සමහරට ක්වොලිටි අනුවත් ගණන් අඩු වෙනවා. ඊට පස්සේ ගෙඩිය සයිස් එක අනුවත් ගණන් අඩු වෙනවා. ඉතින් බලමු කොහොමද තියෙන්නේ කියලා. මෙතන දැක්ක තියෙනවා දූරය මේ හරිය. අපි ගිහිල්ලා බලමු පොඩ්ඩක්. ඉතින් මෙන්න මෙතන තියෙනවා දූරයම 3:40යි. ගණන් බලන්න ගණන් 1:50යි 3:50 එකක් 20යි 3:50යි. නෝ සෙපරේට් බඩ. ඔසි මෙතනක් තියෙනවා. ගෙඩි 3ක් 10යි, එක ගෙඩියක් 5යි, එක ගෙඩියක් 8යි. මේක ලොකුයි ඈ. 8 ලොකුයි. එන 8ක් වෙනවා ඒක. ඉතින් බලලා යමු තා පොඩ්ඩක් ගිහලා එහා පැත්තේ තනක් තියෙනවා. මේ ගෙඩියක් 5යි. 5ට නම් පාඩුත් නෑ ඒක. ඉතින් අර ඩොලර් 8ට තිබ්බ ගෙඩියක් පාඩු නෑ, ලොකු පාඩුවක් නෑ. ඒකට ලොකුයි සෑහෙන්න. මේ දවස්වල මාට ගණන් අඩුයි දූරියක්. ඒ දන්නේ. ඉතින් මෙතන තව ඉස්සරහට නැත් තියෙන. එතන බලමු පොඩ්ඩක් ගිහිල්ලා මේ කොහොමද කියලා. එතනක් තියෙනවා මම දැක්ක ඩොලර් 1ට ඩොලර් 5ට 3:10යි ඔහොමම තියෙනවා කිලෝ ගණන් වල තියෙනවා. මෙයාර මුසාන් කින් කියන එක හැම එන ගණන්. ඉතින් මේ දූරියම ඉතින් පොඩ්ඩක් බලමු ගිහලා. ඔන්න ඔතන ඉස්සරහා තියෙනවා පොඩි සුපර් මාකට් එකක්. පොඩි කඩදයක්, පළතුරු කඩදයක්. ඒ දෙකේම තියෙනවා. බලමු කොහොමද කියලා ගණන්. එතන තියෙනවා ගෙඩියක් 5යි. ඒක සෑහෙන ලොකුයි හැබැයි. import 10 අරක 10යි මේක ගෙඩියක් 5යි. ඒක නම් අතන පොඩි අතන බෑ අර අතන 5ට තිබ්බ ගෙඩිය ලොකුයි නේද? $5 ඉතින් අටයි තාම මෙතන ගාන නැහැ දූරියන් ටික. නැත්තම් මේ වෙලාවට දූරියන් ගොඩ ගහලා තියෙන්නේ. අත අඩි බලමු අතන. බලමු මෙතන කොහොමද කියලා. මගේ හාය පොඩ්ඩ අවුල් කියලා තියෙන්නේ. මෙතන තියෙනවා දූරියන් ටික. 3:10යි ගෙඩියක් 5යි. ඒක 3:10යි අරක ගෙඩියක් 5යි. අද අතන තිබ්බ 5ට තිබ්බ ගෙඩිය ලාභයි වගේ මට කියනවා. ගණන් මේ ගෙඩියක් 10යි. කිලෝ එක 14යි. අම් බඩු දාලා නැහැ එළියට ඒක. ගෙඩියක් 5යි. ඒක ගණන් වල දෙනවා තේරෙන්නේ නැහැ. ඉතින් අර මම කියපු මේ ඩොලර් 1ට තිබ්බ එක මෙන්න මෙතන තිබ්බ ඒවා නේ අඩු. ඉතින් තාම දාලා නැති හෝ ඉවරලා දන්නේ නැහැ. මොකද ඩොලර් 1යි කියන්නේ ගන්න ඕනේ ගොඩක් අක්කේ. මම ඊයේ හවස් දැක්කා මේ මම අද වීඩියෝ එකක් කරන්න හිතාගෙන මම ගත්තේ නැහැ ඊයේ හවස. ඉතින් අපි අතනම ගිහලා බලමු අර සුපර් මාකට් එකේ ගව දාලා තිනවා. එතන ඩොලර් 5ට තිබ්බ ඒවා අඩු ටිකක් හොඳයි වගේ. ලොකුයි ගෙඩිය. ගිහිල්ලා බලමු දෙකක් අරන් කාලා කොහොමද කියලා නේ. ඩොලර් 5ක් කියන්නේ රුපියල් 1400ක් විතර වගේ. 245න් විතර වැඩි කරලා බලන්න. ඉතින් මෙන්න මෙතන තියෙනවා නේ. මෙතන තියෙනවා ඩොලර් 5ට ලොකු ගෙඩි. ඉතින් කාලාම තමයි බලන්න ඕනේ. ඉතින් බලමු හොඳ ගෙඩිය. Brother, can you give me big and nice one? Hold on. Huh? Hold on. Okay. Kapatay. This one, big one. Okay. Can you give nice one? Oh, nice one.
Very good. Full box. Huh? You want the full box? Yeah. Okay. So Musang King? No. No. IOI. Ivory. Yeah, IOI. Lemon durian. White has lot. ඉතින් ගත්තා පඩි පෙට්ටියක් ඩොලර් 8යි මේකට ඩොලර් 8යි මේ 250 245යි ඩොලර් රුපියල් 2000ක් විතර ඒ ගන්න පාඩුත් නැහැ ලංකාවේ මට හිතෙන්නේ දුර ඒ ගන්න වගේ තමයි මේක අර පාට එහෙම බලමු කාලේ ඉතින් රස කොහොමද කියලා ඉතින් ප්ලාස්ටික් ග්ලව්ස් දෙකක් ගත්තා ඉතින් දැන් අපි කොහෙට හරි නිදහස් තැනකට මේ කන්න බලමු පාක් එකට හරි බම්කෝකට ගිහිල්ලා කොහෙ හරි ඉතින් IOI කියලා කියන්නේ මේ බෑග් මේක මුසන් කින් එකට වෙයි IOI තමයි දාන්නේ බඩුවේ මේගොල්ලෝ අන්නරව තමයි මට හිතන්නේ ඩොලර් 1කට තිබ්බේවා දැන් තමයි දාන්නේ හමන්න මේක ඩොලර් 8ට පාඩු නෑ මට හිතෙන ඉතින් මේක ලොකු ගෙඩියක් මේක ගස් දෙක ටිකක් ලොකුයි මේ මදුළු සෑහෙන්න තිබ්බා මං හිතුවට වඩා ඉතින් කාලා බලමු ගිහිල්ලා සුවඳයි දැන් අපි ලංකාවෙම සමහර දූරයන් ගන්න යනකොට තියෙනවනේ මේ ඉඩවල දෙනවා නිකන් සුවඳ නැති එහෙම නෑ ආහාර සුවඳයි ආය ඒ වගේ මම මේ ඊයේ කෑවා දූරියන් බිස්කට් එකක් කුකීස් එක ඩොලර් 1.50යි ඒ කියන්නේ කුකීස් පොඩි ෂැෂේ පැකට් කීපයක් තියෙනවා ඒක ඇතුලේ සෙපරේට් ඉතින් ඒකත් පට්ටරයි මම ඒකේ වීඩියෝක් ගේන්න මේ මම ඒක වීඩියෝක් කරන්න කියලා තමයි ගත්තේ මේ ඉස්සන් ඉන්න බැරි තමයි බඩගින්නක් ඇවිල්ලා කෑවා ඊයර මාර රහයි ඒක මේකේ මේ සුවඳ එනවා මේ කුකීස් වලත් එනවා මේ සුවඳ දූරියන් සුවඳ පියෝ දූරියන් සුවඳ එනවා මේ කුකීස් වල ඉතින් අපිට මෙන්න මෙහෙන් වාඩිලා කන්න පුළුවන් නැත්නම් බංකුවකට මොකද මේක මම වැඩ කරන තැනකට ඇතුළට අරන් ගිහින් කන්න බෑ මොකද අපිට දූරියන් ඇතුළට අරන් යන්න බෑ මේ වගේ මේ බස් වල ට්‍රේන් වල දූරියන් අරන් යන්න බෑ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල දූරියන් අරන් යන්න බෑ ඒකින්ද ගොඩක් මෙහි දූරියන් විකුණන තැන් වල මේ ඒවට වෙනම arrange කරලා තියෙනවා මේ ටේබල් දාලා ප්ලාස්ටික් ග්ලව්ස් දීලා දැන් මමත් ග්ලව්ස් දෙකක් ඉල්ලන් ආවා එහෙම ඒ වගේ සමහර ගොඩක් තැන් වල එතනම කන්න arrange කරලා තියෙනවා දැන් අපි මේ ගන්න තැන් වල නම් එතන arrange කරලා නැහැ අපිට අරන් ගිහලා කන්න තියෙන්නේ ඉතින් මෙහෙ කොහේ හරි පාර්ක් එකකට ගිහලා කන්න පුළුවන් බාධාවක් නැහැ කාගෙම අපි බලමු මේ හරි ඉදහස් තැනකට ගිහිල්ලා මේක ඉතින් දූරෙන් ගෙඩියක් කාලේ කන්නේ බලමු ගිහිල්ලා ඉතින් මම මෙන්න මෙතන මේ බංකුවක වාඩින අපම ටේබල් එකේ ඉඳලා කියන බලමු ගිහිල්ලා එතන මේ පොඩි ටේබල් එකක් තියෙනවා තමයි අවුවයි ටිකක් අමන්න හිතලා පොඩ්ඩක් පිළිවෙලක් කරන්න පුළුවන් මේ පොඩි පාක්කයක් ඉතින් මේ එක්සර්සයිස් කරන්න නම් බලන්න තියෙනවා මෙතන ස්විමින් pool එකක් තියෙනවා ඉස්සරහා මෙතන මේ ගේලන් ඊස්ට් කියන හරියනේ සිංගප්පූරුවේ මෙතන ස්විමින් pool එකක් තියෙනවා ඉතින් ගොඩක් අපේ පාටි වලට එහෙම අපි මෙන්න මේ මෙතන එහෙම එනවා මේ අපේ පාටි වෙන ගන්න යාළුවොත් එක්ක මෙතන ඇවිල්ලා මෙතන අපි පාටි ගන්න මෙතන දෙන්නකොට කිසි බාධාවක් නැහැ ඕන වෙලාවක ඇවිල්ලා බොන්න පුළුවන් මේ එහෙමක් තියෙනවා ඉතින් ඉවසිල්ලක් නැහැ ෂෝ කපුටා ෂෝ ඉවසිල්ලක් නැහැ මේක කනකන් බලමු ඉතින් කොහොමද කියලා IOI කියලා කී දූරයන් වර්ගේ මම ගොඩක් දන්නේ නැහැ ග්ලව්ස් දෙකක් කිල්ලෝ මම එකයි දාලා තින්නේ මනුස්සයා කමන්න ඉතින් මේ වගේ මේ ප්ලාස්ටික් ග්ලව්ස් මේ දූරයන් විකුණන තැන් වල තියෙනවා ඉතින් ඉස්සෙල්ලාම අපි ඕපන් කරලා බලමු මේ කොහොමද කියලා මේ මගේ IOI දූරියන් බොක්ස් එක මේක ඩොලර් 8ක් වුණේ අන්න වා වෙනන්නද
ඉතින් පේනවනේ වරකමඳුළු වගේ පේනවනේ පාට බලන්නකො මේ වගේ නේ. ඇඹිලි පාට. ආරය. මේ පාට ඉතින් අර ක්වොලිටි නම් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මොකද මෙහි කට්ටිය ගොඩක් ක්වොලිටි එක එක විදිහට බලනවා. මොකද මේ ගණන් අඩුවට දෙන මැත්තේ මොකක් හරි ක්වොලිටි එකක් අඩුවක් හින්දා දන්නේ නැහැ. නමුත් මේ කලර් එක ඒ පාට බලන්නකො මේ. අපි අර ලංකාවේ තියෙන දූරියම් මෙහෙම නැහැනේ. මෙහෙර මුසංකින් කියන එක තව පාටක්. මේක වෙනස් මේක. ඒක තමයි මේ ගණන් එක. මේක IOI කියලා කිව්වේ. ඉතින් දූරියම් බොක්ස් එකක් ඉස්සරහින් ඉන්නේ. දූරියම් කන මිනිස්සු දන්නා දූරියම් පෙරේත දන්නා දූරියම් වල තියෙන අන්තල්ලකනේ. ඒක පට්ටරහය. කියන්න වචන. ඉතින් මදුලුත් මං බලලා කියන්න අන්තිමට කීයක් තිබ්බද කියලා. පොඩි මදුලේ උනට මාරයි. ඒ රහ කියන්න වචන නෑ මාරයි. කාලෙකින් කන්නේ මේක දුරෙන් නෑ. මදුල පොඩි ඉලියකටත් ලොකුයි. IOI කියලා කිව්වේ. ඉතින් මේ අර ග්ලව්ස් දාන කලින් ඉඳලා ඉතින් අවුලක් නැහැ ගඳ එන්නේ. පස්සේ ඉතින් මං හැමීට කාලා ආයෙ එන්න මම බලමු මට කාලේ ඉවර කරන්න පුළුවන් වේද කියලා. ගොඩක් පිරනවා. පටරහ තව එකක් බලන්න කලර් එක සහ පිරිසින් එක මා ටෙක්ස්චර් එකක් තියෙනවා. දූරයන් පෙරේතව කෙලගිලින්න එපා. ඉතින් මේක මම ගත්තේ ඩොලර් 8කට. ඩොලර් 8ක් කියන්නේ 245න් වැඩි කළා වань 250යි කියලා හිතන්නේ. රුපියල් 2000ක් විතර වගේ. 2000ට පොඩ්ඩක් අඩු වගේ. ඉතින් ඒ ගන්න පට ලාභයි දූරයන් මේක මෙහි සමහර කාලයකට දූරයන් පට්ට ගණන්. මේ ගෙඩිය ගන්න බෑම ඩොලර් 20 කරා සමහර කාලයකට. මොකක්ද දන්නේ ඉතින් මේ කාලේ ගණන් අඩුයි. ඉතින් ගණන් අඩු කාලේ අරන් කරනවා. අපි මේ බලමු කාලා හම්බෙමු. ඉතින් තාම ප්ලේ කරන ගමන් ඉන්නේ දැන් භාගයක් විතර කාලේ ඉවරයි. පොඩි දාඩියකුත් දැම්ම රස්නේ හින්දා. දූරෙන් ඉතින් දූරෙන් කලන නම් අවුව ප්‍රශ්න නැහැ, වැස්ස ප්‍රශ්න නැහැ, කන්න පුළුවන් ඕනලා. වාව්. කෙලගලින්න එපා. ඉතින් කියන්න කනගාටුයි. ඊටාම දුක්ඛදායක මොහොතක්. අන්තිම වන්දනය. ඉවර කරා. අන්තිම වතුර මදුල දෙයක් ඉතිරයි. ඉතිරිය ගැට ලොකුයි. ඉතින් දූරියන් කල මිනිස්සු දන්නවා දූරියන් වල තියෙන ආතල් එක. ඉතින් දන්න විදිහට ගොඩක් කට්ටිය දූරියන් වල කැමති නෑ. ඒක සමහරක් කට්ටියට මේක එන දූරියන් වල එන සුවඳ ටිකක් අප්‍රසන්නයි කියලා තමයි කියන්නේ. නමුත් දූරියන් කන මිනිහට ඒක මාර ඇඩික්ෂන් එකක්. මේක මේ තව මේ වගේ බොක්ස් 10ක් තුනක් කන්න පුළුවන්. නමුත් ඉතින් ලිමිට් එකක් තියෙන වෙන්නේ. පස්සේ දවසක ආයෙ කමු. Final.
පොඩ්ඩක් මේක ටිකක් ලෙවකා ගන්න ඕනේ. ඉතින් ඔන්න දූරියන් පෙට්ටිය ඉවර කරා. ඩොලර් 8ක IOI දූරියන් එකක් වර්ගය කිව්ව IOI කියලා මම හරියට දන්නේ නැහැ. පට්ටරහයි වුණේ පට්ටරහයි මාර කලර්ෆුල් මාර ටෙක්ස්චර් එකක් තියෙන එකේ. ඉතින් සිංගප්පූරුව දූරියන් කාලා බලන්න මේ සිංගප්පූරුව තියෙන එක එක දූරියන් වර්ග මේවා ගොඩක් අර මැලේසියාවෙන් ඉන්දුනීසියාවෙන් එහෙම තමයි එනවා කියලා කියන්නේ තායිලන්ඩ් වලින් ගොඩක්ම මැලේසියාවෙන්. ඉතින් මගේ මැලේසියාවේ යාළුවෙක් කිව්වා මැලේසියාවේ දූරියන් සෑහෙන ගණන් වලදී කියලා. ඉතින් මැලේසියා ගියොත් වෙලාවට ගන්න ඕන දූරියන් කන්න. ඉතින් මේ ඉතින් එන වීඩියෝ එක ඉවර ගන්න කොහොමද දැන් මේ තව පොඩක් ඉතින් එහෙනම් මේ වෙලාවක රැඳී හිටිය හැමෝටම ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එක දූරියන් පෙරේතයන්ට උපහාරයක්ම වේවා. ජය වේවා.